ආයුබෝවන් යාළුවනි, සිකුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ජීවිතයේ එක වයසකදී විවාහය කියලා කියන්නේ අපේ ජීවිතවලට එදිකම් කරන ලස්සන හීනයක්. මේ හීනේ සැබෑවක් කරගන්න යථාර්ථයක් කරගන්න අපිට පුළුවන් ඉන්නේ අපිට හරියන හොඳම කෙනා හම්බුනොත් විතරයි. එතකොට තමයි අපේ ජීවිතය තවත් ලස්සන වෙන්න නිසා අපිට හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට හරියන ඔයාගේ හිතේ ඉන්න හොඳම කෙනාව හොයාගන්න ඔයාට තියෙන එකම තැන තමයි සිකුරු හතේ YouTube channel එක කියලා කියන්නේ. අපි නිරන්තරයෙන්ම ඔයාලා වෙනුවෙන් වඩාත් හොඳම විවාහ යෝජනා අවස්ථා අරගෙන එනවා. ඒ විවාහ යෝජනා අතරින් ඔයාට හොඳම කෙනාව හොයාගන්න නිදහස තියෙනවා. මොකද කිසිම කෙනෙකුගේ බලපෑමක් නැතුව ඔයාටම පුළුවන් යක් කරන්න විවාහය දක්වාම මේ කටයුතු අරගෙන යන්න. ඉතින් ඔන්න අද දවසේත් අපි ඔයාලා වෙනුවෙන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. අපි දැන් බලමු අද දවසේ මේ විශේෂ විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා. අද මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ මීගමුව පැත්තට. මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් තමයි අපි මේ විවාහ යෝජනාව අපේ ගෑනු ළමයිට අරගෙන එන්නේ. වයස අවුරුදු 39ක බොහොම කඩවසම් තරුණ මනමාල මහත්මියකුගෙන් තමයි මේ විවාහ යෝජනාව. අපේ මනමාල මහත්මිය අඩි 5 අඟල් 4ක් උසයි, පැහැපත් පෙනුමක් තියෙන, ඒ වගේම සුට සාරලන මහතක් තියෙන හොඳ කඩවසම් තරුණයෙක්. පෙනුම විතරක් නෙවෙයි ගතිගුණ අතිනුත් බොහොම හොඳ වැදගත් තරුණ මනමාල මහත්. ඒ වගේම තමයි ව්‍යාපාරික තරුණෙක් කියලා කියන්න පුළුවන්. අපේ මනමාල මහත්මිය ව්‍යාපාරයක් විදිහට ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමන්ගේම කියලා අංග සම්පූර්ණ නිවස තියෙනවා. ඉතින් උන්න ආර්ථික පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් නැති හොඳ ගතිගුණක් තියෙන උත්සාහයෙන් තමන්ගේ කියලා දේවල් පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න තරුණ මනමාල මහත්මිය. ඉතින් උත්සාහවන්ත කාන්තාවක් ඉන්නවනම් තරුණියක් ඉන්නවනම් විශේෂයෙන් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් මහත්යත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කටයුතු වලට උදව් කරගෙන දියුණු වෙන්න කැමති කාන්තාවකට තියෙන හොඳම අවස්ථාව තමයි මේක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අපේ මනමාල මහත්මිය මීට පෙර විවාහයකට යමු වෙලා මේ වෙනකොට ඒ විවාහෙන් නීත්‍යානුකූල වෙන්නලා ඉන්න කෙනෙක්. ඉතින් තමන්ගේ ජීවිතයේ වතාවක් වැරදුනත් ආයෙත් ලස්සනට ආදරෙන් පටන් ගන්න ඔහු බලාපොරොත්තු වෙන. ඉතින් ඒ වෙනුවෙන් වයස අවුරුදු 35ට වඩා අඩු ලස්සන පෙනුමක් තියෙන දරුවන් නැති කාන්තාවකට තමයි අපේ මනමාල මහත්මයා ඉතින් ඔන්න ආරාධනා කරන්නේ. ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කාන්තාවන්ට තරුණියන්ට උත්සාහ කරන්න පුළුවන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් මේක. ඔයා වයස අවුරුදු 35ට අඩු දරුවන් නොමැති කාන්තාවක් නම් පෙර විවාහය අසාර්ථක වුණ කෙනෙක් නම් මහත්යන් නිදිය කෙනෙක් නම් ඔයාට පුළුවන් ආයෙමත් ඔයාගේ ජීවිතේ ලස්සනට ආදරෙන් සතුටින් පටන් ගන්න. ඔයාට හොඳ තරුණියෙකුගෙන් හොඳ මනමාල මහත්මියකුගෙන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. ඉතින් දෙපාරක් හිතන්න එපා, කතා කරන්න, තව විස්තර ඇති ඔයාලට දැනගන්න, කතා බහ කරන්න. ඉතින් මේ දේවල් කතා බහ කරලා බලන්න මේ ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඉන්න හොඳම කෙනා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහයෙන් වෙන්නුන දියණියක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වෙලාවේ වීඩියෝ එක බලනවා නම් ඔන්න ඔයාගේ දියණිය වෙනුවෙන් උත්සාහ කරන්න පුළුවන් හොඳ පුතෙකුගෙන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. අම්මා තාත්තලා කැමති හොඳ පෙනුමක් තියෙන, හොඳ ගතිගුණ තියෙන, ආර්ථික පැත්තෙනුත් ප්‍රශ්නයක් නැති, දියතුරක් තියෙන උත්සාහවන්ත තරුණියෙක් තමන්ගේ දියණිය දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තියෙන හොඳම අවස්ථාව තමයි මේක. දරුවන්ගේ ජීවිතේ වැරදුනා කියලා ආයෙත් වරදින්න නැති වෙන්න හොඳ කෙනෙක් හොයාගන්න දෙමව්පියන්ට පුළුවන් උදව් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ හොඳ විවාහ යෝජනා අවස්ථාවත් අපි අරගෙන ඉවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් දෙමව්පියන්ට පුළුවන් කතා බහ කරන්න තීරේ දාලා තියෙනවා මනමාල මහත්මියගේ දුරකථන අංකය. කතා බහ කරන්න ඔයාලගේ විවාහ සීනික්ම සැබෑ කරගන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කපු මහත්තුරුන්ට පුළුවන් මනමාල මහත්මියා මේ දුරකථන අංකය හරහා සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලගේ විවාහයෙන් ඉක්මනින්ම සැබෑ වෙන්න කියන එක තමයි සිකුරු හතේ අපේ බලාපොරොත්තුව. ඉතින් ඔන්න ඒ වගේම තාමත් විවාහ දැනීම මේ විදිහට සිකුරු හතේ YouTube channel එකේ පළ කරේ නැති ඔයාට තමයි මේ පණිවිඩය. ඒත් පුරාණ වගේ දැනීමක් මේ විදිහටම channel එකේ පළ කරව ගන්න. මේකට තීරේ තියෙන WhatsApp අංකයෙන් අපිත් එක්ක එකතු වෙන්න ඕන. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පුළුවන් විතර බලලා විවාහ යෝජනාව සහ කරන්න. එහෙනම් අදට සමුගන්නයි හදන්නේ තවත් හොඳ විවාහ යෝජනා අවස්ථාවකින් ඉක්මනටම ඔයාලා මුණ ගැහෙන්න එනවා. ඊයෙන් එන්නම් සුබ දවසක් හැමෝටම.